අපේ ආරච්චි මහත්තයාගේ පුංචි කාලේ සිද්ධියක් තමයි මේ. එහෙනම් කියනවා බලන්න. ඔයාගේ කලිසම ඇතුලේ තියෙන මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද? පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් තුනෙන් කරන දේ මොකද්ද? අපේ ආරච්චි මහත්තයාගේ පුංචි කාලේ සිද්ධියක් තමයි මේ. පොඩි කාලෙත් ආරච්චි හරීම කපටි වගේම ටිකක් දඟයි. ආරච්චි පොඩ්ඩා මුළු ඉස්කෝලේටම හිටපු අංක 1 දඟයා. හැබැයි මොලේ නම් කම්පියුටරයක් වගේ. එක දවසක් පන්තියේදී ගුරුතුමීටත් කට උතර නැති වෙන්න කතා කරපු නිසා ගුරුතුමීට හොඳටම කේන්ති ගියා. ගුරුතුමී ආරච්චි පොඩ්ඩව කණෙන් ඇදගෙන කෙලින්ම ගියේ විදුහල්පතිතුමාගේ කාමරේට. ඒ වෙලාවේ විදුහල්පතිතුමා තමන්ගේ ලොකු කණ්ණාඩි කුට්ටමක් දාගෙන බර කල්පනාවක ඉඳන් පත්තරයක් කියව හිටියේ. මොකද මිස් මේ කලබලෙන්? මොකද මේ ළමයා කරපු වරද? බලන්නකො සර් මුගේ කට මට වඩා එයාගේ මොලේ වැඩි කියලා මගේ එක තර්ක කරනවා. විදුහල්පතිතුමා පත්තරේ මේසෙ උඩින් තියලා පුටුවට හේතු වෙලා ආරච්චි පොඩ්ඩ දිහා බැලුවා. ආරච්චි පොඩ්ඩ කිසිම ගාණක් නැතුව වටපිට බල ඉන්නවා. හරි. එහෙනම් මම ඔය ළමයාගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කොටම හරියට උත්තර දුන්නොත් ගුටි නොකා යන්න පුළුවන්. හරි සර් මම ලෑස්ති. අහන්නකො බලන්න. හරි. කියනවා බලන්න 3 වැඩි කිරීම 3 කීයද? 9යි සර්. එහෙනම් 6 වැඩි කිරීම 6 කීයද? 36යි සර්. මම හිතන්නේ මේ ළමයාට දැනුම තියෙනවා මිස්. අපි මේකව පන්තියට යවමු. ඒත් සර් අවසර දෙනවා නම් මම කැමති මේ ළමයාගෙන් තව ටිකක් අමාරු ප්‍රශ්න අහන්න. මේක හරි කපටියා. කමක් නෑ නේද? අහන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ගුරුතුමී ලොකු හුස්මක් අරගෙන ආරච්චි පොඩ්ඩව කොටු කරගන්න හිතාගෙනම අමුතු ප්‍රශ්න පත්තරයක් පටන් ගත්තා. එළ දෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද කියනවා බලන්න. කකුල්. කකුල්. හරි. එහෙනම් කියනවා බලන්න. ඔයාගේ කලිසම ඇතුලේ තියෙන මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද? සාක්කුනේ ටීචර්. මගේ කලිසමේ සාක්කු 2ක්ම තියෙනවා. විදුහල්පතිතුමාට ලොකු හුස්මක් පහත හෙළුණා. එහෙනම් මේකට උත්තර දෙනවා. පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් තුනෙන් කරන දේ මොකද්ද? අතට අත දීමනේ ටීචර්. බල්ලෝ අතට අත දෙනකොට එක කකුලක් උස්සනවනේ. හරි. මම දැන් තේරවිලි කීපයක් අහන්නම්. ඔයාලම සූදානම්ද? අහන්න ටීචර්. ඔයාගේ ඇඟිල්ලක් මගේ ඇතුළට යනවා. ඒත් ඔයාට ඇති වුණාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරනවා. මම කවුද? කසාද මුද්ද ටීචර්. හරි. තව ප්‍රශ්නයක්. මම එක ප්‍රමාණ වලින් තියෙනවා. මම ලෙඩ වුණාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද? නහය ටීචර්. දැන් විදුහල්පතිතුමාගේ නළලෙන් දාඩිය බින්දු වැටෙන්න පටන් අරන්. ඔහු සාක්කුවෙන් ලේන්සුවක් අරන් මූණ පිහදා ගත්තා. දැන් කියනවා බලන්න F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද? ෆයර්වර්ක් නේද ටීචර්? හරි. F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වෙන මේ දේ ඔයාට ලැබුණේ නැත්තම් කෑම කනකොට අත පාවිච්චි කරන්න සිදු වෙනවා. කියනවා බලන්න. ෆෝක් ගෑරුපුව නේද ටීචර්? හරි. ඔයාටත් එකක් තියෙනවා, විදුහල්පතිතුමාටත් එකක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ එක පාවිච්චි කරන්නේ නෑලු. විවාහ වෙන කාන්තාවන්ටත් එකක් ලැබෙනවා. ඒ මොකද්ද? වාසගම නේද ටීචර්? හරි. මිනිසා සතු මෙහි කිසිම අස්තියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුවම බෑ. ඒ මොකද්ද? හදවත. හදවත නේද ටීචර්? හරි සර්. මට වෙන අහන්න දෙයක් නෑ. මමත් ප්‍රශ්න අහලා අවසానයි. මේ වෙද්දී විදුහල්පතිතුමා දාඩියෙන් නෑවිලා ටයි පටියක් ටිකක් බුරුල් කරගෙන හිටියේ. අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදි. මගේ හිත යන්නෙම වල්පල් වලටමනේ. මිස් මේ ළමයව අපේ ඉස්කෝලේට නෙවෙයි මේක කෙලින්ම විශ්වවිද්‍යාලයට යවන්න මම අදම ලියුමක් ලියනවා. ආරච්චි පොඩ්ඩා තමන්ගේ කොටකල්සම චුට්ටක් උස්සලා හදාගෙන ගුරුතුමීටත් කටකොනින් හිනාවක් දාලා ජයග්‍රාහී ලීලාවෙන් කාමරෙන් එළියට බැස්සා. ආරච්චි ටූන්ස්